පුතා අපි තීරණයක් අරගමු. ඩැඩි ඔය හැමෝම කියන දෙයට මම අකමැති නෑ. ඒ ඩැඩි මේ හදිස්සියෙම කොහොමද වෙඩින් එකට ලෑස්ති වෙන්නේ? පුතා මේ අහන්න. ඔය දෙන්න දැන් අඳුරගෙන කොච්චර කල් වෙනවද? ඇයි මේ දේවල් කල් දාන්නේ? මම අපේ කම්පැනියට ආව අලුත් ප්‍රොජෙක්ට් එකවත් ඉවරනකම් ඉමුයි කියලා මම කියන්නේ. ඔය ප්‍රොජෙක්ට්ස් එක ඉවරෙන්න තව අවුරුද්දක්වත් යාවි. අවුරුද්දක් කියන්නේ මොකද ඩැඩි? ලෝචනාගේ මමීලට ඕනේ වෙඩින් එක ඉක්මනට ගන්න. අපිටත් වඩා හදිසියෙ ඇයිට. මේ ලෝචනා මොකද කියන්නේ? මම ලෝචනත් එක්ක කතා කරලා යාවේ. ලෝචනා කැමතිද වෙඩින් එක කල් දානවට? මමී ලෝචනා මම කියන ඕන දෙකට කැමතියි. ලොයිඩ් අංකල්ට තමයි වෙඩින් එක ඉක්මන් කරන්න ඕන වෙලා තියෙන්නේ. ගර්ලි මේ වැඩේ හරියන්නේ නැහැ. අපි එහෙ ගිහින් මේ ගැන කතා කරමු. ඩැඩිලා එහෙ යනවා කියන්නේ වෙඩින් එක තවත් ඉක්මන් වෙයි. ඔව්. අපි යනවා නම් යන්නේ මේ ගැන කතා කරගන්න තමයි. පුතා අපි කියන දේ අහන්න. අපි මේ වෙඩින් එක ඉක්මන් කරමු. හෙලෝ හෙලෝ විනීතා. මම ගර්ලි. හෙලෝ කොහොමද? හොඳින් ඉන්නවා. කෝ ඉතින් ඔයාලා මේ පැත්තේ ආවෙත් නෑනේ. ඒ ගැන කියන්න තමයි කතා කළේ. අපි හිතාගෙන ඉන්නේ අනිද්දාට ওই පැත්තේ එන්න. ෂා කොච්චර දෙයක්ද? එන්න. ඔව් විනීතා. අපි ඇවිත් ලෝචනාගේ ගිම්හානගේ වෙඩින් එක ගැන කතා කරගමු. ඒක හොඳයි. මේව කල් දාන එකේ තේරුමක් නැහැනේ විනීතා. අපිත් මේ දවස්වල කතා කරන්නේ ඒ ගැනමයි. එහෙමනම් අපි ඇවිල්ලාම කතා කරගමුකෝ. ඕකේ ගර්ලි. එහෙනම් අපි ඔන්න බලාගෙන ඉන්නවා. Goodbye. බයි. මොකද කල්පනාව? මොකක්ද අනේ මට මේ ගෙදර නිදහසේ කල්පනා කරන්නවත් නැහැ. ගෑනු ළමේ කෝනවට වැඩිය කල්පනා කරන එකත් අම්මලාට ඉතින් ලොකු ප්‍රශ්නයක් තමයි. කොල්ලගෙන් කෝල් එකක් නැති හින්දා නේද උඹ ඔය අහස පොළොව ගැට ගහන්න හදන්නේ? එයාට වැඩ ඇති. වැඩද? හැමම උඹ එපා වෙලාද දන්නේ නැහැ. එයාට එහෙම වෙන්නේ නැහැ. අනේ උඹ දන්න කෙන්ගෙඩිය. වෙනුරියෝ මිනිස්සු කියන්නේ මහා පුදුම සත්තු කොට්ටාසයක්. අද බලන මිනිහා නෙමේ හෙට. මේ දැන් කියන දේ නෙමේ තව ටිකකින් කියන්නේ. අම්මට ඉතින් හැමෝම ගැනම සැකයිනේ අම්මේ. හැමෝම ගැනම සැකෙන් බලන්න ඕන කාලයක් මේක. මිනිස්සු අමනසුය වෙච්ච අබුද්දස්ස කාලයක් මේක. අම්මේ මාලිංග කොළඹ ආපු ගමම්ම මං අම්මට මාලිංගව පෙන්නන්නම්කෝ. එතකොට ඔය අම්මගේ මාලිංග ගැන හිතේ තියෙන සැකය නැති වෙලා යයි. ඔව්. පෙන්නපන්කෝ. මට පුළුවන් මිනිහාගේ ස්වභාවය බලලා මොන වගේ මිනිහෙක්ද කියන්න. කලදුටු තැන වලිය ගන්න උන් අද කාලේ ඉන්නේ.
අපේ අම්මා ලුණු ඇඹුල් ඇතුව හුඟක් තෙම්පරාදු වෙච්ච ගෑණියෙක්. මයි පුතේ උඹලා තාත්තා උඹයි මායි දාලා ගිය වෙලේ මම ඔබවත් හදාගෙන මේ තරමට ඔළුව ඉස්සුවේ ඔළුව පාවිච්චි කරපු හින්දා. අපි බලාගෙන හිටියේ. ඔයා මේ පාර ගෙදර ගිහින් ආවට පස්සේ ගොඩක් වෙනස් වෙලා. මොකද ප්‍රශ්නයක්ද? නෑ. මේ නෑ කියන්න එපා. අපිට ඔයා තේරුම් ගන්න පුළුවන්. ඔගලන්ට පේන විදිය. පිස්සු නැතුව නෝට්ස් ටික බලා ගන්න. ට්‍රේන් එකේ යනකොට කවුරු හරි විහිළුවක්වත් කරාද? අනේ රුවින්දි මට මේ පාඩුවේ වැඩේ කරගන්න දෙන්නකෝ. නැත්තම් ඔන්න මං යනවා. අම්මෝ මේ ඔච්චර ඩෝන් ගන්න එපා. ඉක්මනටම නාකි වෙයි. එතකොට ඔය මූණ දිහා කවුරුත් බලන එකක් නැහැ. කවුරුත් නොබලන එකම තමයි හොඳ. තමන්ගේ දිහා කවුරුත් බලන්නේ නැති වුනහම තමයි දුකක් දැනෙන්නේ. ඒත් අපි දිහා කවුරු හරි බැලුවාම අපිටම ආඩම්බරයක් දැනෙනවා. අන්න ඒක තමයි ඇත්ත. ඔයාලා කියන කතාව ඇත්ත. අද මට ඒක දැනුණා.